අර බලන්න ඔයාලයි ගෙදර ඉස්සරහා තියෙන සුපිරි කාර් එක දිහා. ඒ කාර් එක නම් අපේ ගමේ එකක් නෙමෙයි. අපි ඒකට නයිමුද? එපා. හැබැයි ඒක අපි එනකන් ඉන්නවද දන්නේ? එහෙනම් කාර් එකේ දොර ඇරෙන්න ඕනේ. හරි. සිග්නල් ලයිට් පත්තු වෙන්නත් ඕනේ. හරි. එහෙනම් තුවමු. අයියෝ අර කාර් එක වේගෙන් යනවනේ. දැන් මොකද කරන්නේ? අපි උපරිම වේගෙන් දුවමු. බලන්න කාර් එක අපිට දුවගෙන යන්න බෑ. අපිට ඒ කාර් එක නගින්න වෙන්නේ අපරාධි. අයියෝ මම හිතුවේ නගින්න කියලා අපරාධි. දැන් ඉතින් මෙතනට ඉඳගෙන වත්තිමු. තව ගොඩක් දුර යන්නත් එපෑනේ. කොහොමද මෙතනට ඉඳගෙන ඉමු? අපරාධි අර කාර් එක ගියා. ඒක කොච්චර පිළිවෙලක තට්ටුකුත් ගහලා තිබ්බා. නිකන් බුගාඩියක් වගේ. අපරාධි අර කාර් එක. ඒක කොච්චර ලස්සනද? දැන් ඉතින් දුක් කියලා වැඩක් නෑ. දැන් ඉතින් අපි වෙන වැඩක් කරමු. පින්න මට බ්‍රේකින් නිවුස් එකක් ඇවිල්ලා. මටත් බ්‍රේකින් නිවුස් එකක් ඇවිල්ලා. ඒක කියන්නේ අපි දැක්ක සුපිරි කාර් එක රබාගෙන කියලා. පුදු අම්මෝ. අපි එනම් ඉමේට ගෙවල්ලට යන් දුවමු. හයියෙන් උපරිම වේගෙන් දුවමු. ඔව් නැත්තම් ඒක අපවත් අරගෙන යයි. බුදු අම්මෝ. දුවමු උපරිම වේගෙන් නැත්තම් අර කාර් එක ඇවිල්ලා අපවත් අරගෙන යයි. මම දුවන්නේ මගේ උපරිම වේගෙන්. මන්ට අපේ ගෙදර යන්න. ඒක අපේ ගෙදර ඉස්සරහට දන්නේ. පොඩ්ඩක් ගිහලා බලලා එන්න පුළුවන්ද දනියලි? ඇයි වාඩ බැරි? මම ගන්න ඕනේද? මට බයයිනේ. ආයි මම එහෙනම් කරන්නම්කෝ. ගිහලා යාඩේ කියන්න ඕනේ. කොහොම කාර් එක ඇවිල්ලාද? නෑ ඒක තාම ඇවිල්ලා නෑ. අම්මෝ කොච්චර හොඳද? අපි කොහේ ගමේද යන්නේ? හරිනේ මං ගාව දුරදක්නේ කුත් තියෙන. ඒක අපිට බලන්න පුළුවන් කොයිද කාර් එක යන්නේ කියලා. එහෙනම් අපි යමු ඒ කාමරේට. මේ පොඩ්ඩක් බ්‍රේකින් නිවුස් දාලා බලන්න. අර කාර් එක ගැන මොනවද දන්නේ කියලා දෙන්නේ. ඔව්නේ මං එහෙනම් බ්‍රේකින් නිවුස් දාන්නම්කෝ. බලන්නකෝ අර කාර් එක පොලිසියෙන් බේරෙන හැටි. අම්මී කියන වේගි පොලිසියෙන් දාලනවා කියලා හිතන්නවත් බෑ. ඔව් අනේ මට වෙලාවකට හිතෙනවා මේ කාර් එක හොඳ එකක් කියලා. අපරාධය අර පොලිසිය යාපස්සෙන් පන්නන්නේ. එයාට නිදාස ඉන්න දෙන්න බෑනේ. ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද? ඉම්මන්ට ලෑස්ති වෙන්න දැන් වෙලාව 7යි. අයියෝ මට වෙලාවත් අමතක වෙලානේ මේක දිහා බලාගෙන ඉඳලා. එහෙනම් ඉම්මන්ට දුවමු. එහෙනම් ඔයා ඉම්මන්ට ලෑස්ති වෙන්නකෝ අපි යමු. ළමයි ඔයාලා කොහොමද ඉස්කෝලේ ආවේ? ඒ නෙමෙයි ඔයාලා කොහොමද ඉස්කෝලේ ආවේ? අම්මා පුතම අමාරුවේ ඩීජා ආවේ. ඊයේ බ්‍රේකින් නිවුස් වලට කිව්ව කාර් එක ඊයේ අපේ ගෙදර ළඟට ආවා. හිනම් ගොඩක් පරිස්සමෙන්. ඔයාගේ කාර් ඩීජා අනේ ළමයි අද ගවුද ගෙදර වැඩ කරගෙන ආවේ. අයියෝ ඩීජා මට අමතක වුණානේ. ළමයි ඔයාට ඒ රීදන් නිවාණු. අම්බෝ ඩීජා එක හොඳයි. හරි එහෙනම් දැන් ළමයි good morning. good morning ඩීජා. එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න. හයි ඩීජා.